දරුණු කුහක සමාජයක් ලොවේ තිබෙන්නේ. එවැනි දරුණු සමාජයටයි දරුවන් යන්නේ. කොයි මොහොතේ කොහොම වෙයිද කවුද සිතන්නේ. දරුවන් ගැන සැලකිල්ලෙන් ඉන්නට ඕනේ. දරුවන් ගැන සැලකිල්ලෙන් ඉන්නට ඕනේ. දෙමව්පියනි මේ කියන්නේ අත්දැකීමෙනුයි. ඔයිට වැඩිය ළමයින් ගැන සෙව්වොතින් හොඳයි. එහෙම නැතොත් නවතින්නේ හිරගෙවල් වලයි. පසුව හදන්නට ගියොතින් ඒක ප්‍රමාදයි. පසුව හදන්නට ගියොතින් ඒක ප්‍රමාදයි. යහපත් සමාජයට දරුවන් යොමු කරන්නට හිතට ගමු සෑම විට එවිට හැකිවේ සැප විඳින්නට. ඉරටු කෝටු වේවැල් මාතට ගත්තාට සමාවේ අල්ලා දරුවනේ මේ අම්මාට. ඉරටු කෝටු වේවැල් මාතට ගත්තාට සමාවේ අල්ලා දරුවනේ මේ අම්මාට. එසේම කෙරුවේ සියසුන මත ඔබලා තබන්ට සමාවේ අල්ලා දරුවනේ මේ අම්මාට. ආදරයෙන් සෙනෙහසදී ඔබලා දෙඩිකේරු සියසුන මත තබා ඔබලා මගේ හිත පිරු. දුවේ පුතේ මම වයසයි දැන් නැහැ වාරු. සතුව ඇත්තේ දෙන්නට සිරි මල් පොකුරු. සතුව ඇත්තේ දෙන්නට සිරි මල් පොකුරු. සතුව ඇත්තේ දෙන්නට ආසිරි මල් පොකුරු.